ආයිබෝවන් අද අපි රත්තරම් මිල එක්කලම ගෝල්ඩ් රේට් එක නම් ඊයේ එතකොට පෙරේදා මේ දවස්වල අදාළව අද දිනේ මම හිතන්නේ හෙටත් මේ මිලම තියෙයි කියලා හිතෙනවා. ගෝල්ඩ් රේට් එක 3ට බෙදලම දැම්ම කැරට් 24 ඔයාලා බයි කරනවා නම් ග්‍රෑම් එකක ගාණ ඊට පස්සේ විකුණද්දි කොහොමද ග්‍රෑම් එකකට මිල කොච්චරද හම්බෙන්නේ සහ උගස් තිබ්බොත් කොච්චරද හම්බෙන්නේ කියන එක තුනම දැම්මා. මේ දවස්වල පොඩ්ඩක් හැමෝටම මුදල් ටිකක් හරිනේ අවශ්‍ය වෙන හින්දා මේවා පොඩ්ඩක් අපි විතරක් දැනගෙන හරියන්නේ නැහැ. ඔයාලත් දැනගන්න ඕනේ හින්දා. ඉතින් මිලදී ගන්නකොට පවුමක මිල මේ ගාණන් ඊට පස්සේ මේකට එකතු වෙනවා. වැට් එකයි මේකින් චාර්ජ් එකයි දෙකම එකතු වෙලා තමයි මිලදී ගන්නකොට ගන්න සිද්ධ වෙන්නේ. විකුණද්දී තනිකරම රත්තරම් මිල විතරයි මිල හැදෙන්නේ. හරියටම අපි හිතමු ග්‍රෑම් 8ක් තියෙනවා නම් ග්‍රෑම් 8යි 8ට ඩිලට් වෙනවා 105ක percentage එකක් විකුණුම් මිලෙන්. හරිද? ඒ එහෙම තමයි හැදෙන්නේ. එතකොට උගස් තියෙනකොට ප්‍රතිශතයන් 90 කැරට් 24ට 90 එතකොට 22ට සාමාන්‍යයෙන් 75 80 කැරට් 21ට සාමාන්‍යයෙන් 150ක් 60ක් 150ක් වගේ 50න් පල්ලෙහා 50ට ආසන්න ප්‍රමාණයක් හම් වෙනවා කැරට් 18ට. ඉතින් එහෙම තමයි උගස් තියෙනකොට percentage එකක් විදිහට හැදිලා වාලක හතට සල්ලි හම්බෙන්න නිසා මිලදී ගන්නකොට අපි රත්තරන් විකුණනකොට මේ තියෙන්නේ පියුරිටි එක නියම බර වර්තමාන වෙළඳපොළ මිලට හම්බෙන්නේ ඕකෙන් ඩිලට් වෙන සාමාන්‍යයෙන් අනිවාර්යෙන් පහමකට 15000කට වගේ ආසන්න ගණන් මේවක හම්බෙන්නේ 175යි 80යි බෑන්ක් කරනකොට සාමාන්‍යයෙන් කැරට් 22 තමයි මේන් ටාගට් එක අපි එහෙම තමයි දාලා තියෙන්නේ. අනිත් මොන හරි ඔයාලට ගැටලු තියෙනවා නම් උගස් කරන්න හරි බෑන්ක් කරන්න හරි විකුණන්න හරි බයි කරන්න හරි අපිට කමෙන්ට් එකක් දාන්න. අපේ රිප්ලයි එකක් දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. අතන ගැටලු තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. thank you.